කද්දමා මේ කන විදිය බබෙක් වගේනේ. ඇයි? අපේ ටීචර් නම් කියලා තියන්නේ කනකොට වෙන වැඩ කරන්න එපා කියලා. කවුද වෙන වැඩ කරේ? මම මේ කනවනේ. කනව නෙමෙයි. ඔය කනකොට ඩ්‍රම් සෙට් ගහන්න පුරුදු වෙනවා. කවුද ඩ්‍රම් සෙට් ගන්න පුරුදු වෙන්නේ? එහෙනම් ඔය කොටු දෙක තියා මොකද්ද කරන්නේ? ඔය ජොබ් එක දාලා ආවේ බෑන්ඩ් එකකට යන්නද? අයියෝ මේ ළමයා මොනවා අහනවද මන්ද? මම මේ ජපන් ගියාම කන්න පුරුදු වෙනවා. එහෙ කන්නේ මෙහෙම තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ පිංගන බෙදා දුන්නාම මේසෙට හලාගෙන කන්නේ. මේසෙට හලාගෙන මේ කෝටු දෙකෙන් කන්නේ. මේ ඉතින් තාම ට්‍රේනින් නේ. ඒක නිසා ඉතින් පොඩ්ඩක් එහෙම හැල්ලනවා තමයි. උඩ ඉන්නකෝ මං හරියට පුරුදු වෙලා තනි බත්තේ කෝටු දෙකෙන් අල්ලලා පෙන්නන්න. ඔයා කොටු දෙකෙන් බත් අල්ලන්න කලින් අම්මා මාව තමයි අල්ලගන්නේ මේස උඩ කැම හැලුවා කියලා. ඔයා පුරුදු වෙන එක මම ඉස්කෝලේ ගියාම පුරුදු වෙන්නේ. ඔයා පුරුදු වෙන්නයි මම ගුටි කන්නයි දෙක කරන්න බෑනේ. අනික කිටිය දැක්කොත් කිටිය හිතයි මේ කිටිය කැමරාව කියලා. දෝනි බලන්න කවුද කියලා. සිකා නිකෝ කෝදෝනි මාමා වපුරනවා. වපුරනවා? මේ හාන්නෙත් නැතුව? හාන ගමන් වපුරන්නේ. කොහෙද? කැම මේස. දෝනි යන්න ගෙට. ඉතින් බෑච් කතා කියවන්න නැතුව. දැන් ඔයාමනේ කිව්වේ කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න කියලා. කවුද ආවේ කියලා බලන්න කිව්වට එතන රොයිටර් වාර්තාව දෙන්න කියලා කිව්වේ නෑනේ. යන්න ගෙට. ඔයාට ළඟ දිනාම පිස්සුවක් හැදියද කොහෙද? මොකද්ද බං අර පොඩි එකා වපුරන කතාවක් කිව්වේ? අර කතාවක් තියෙනවනේ වපුරන දේ තමයි නෙලා ගන්න වෙන්නේ කියලා. මම පොඩි එකාට ඒක කියලා දෙල ගමන් හිටියේ.